ටැරෝ පියුටර් විත් නිරන්ජනා channel එකට එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ඔන්න වෙනද වගේම ආයිබෝන් කියලා ආදරෙන් පිළිගන්නවා. මම අද කතා කරන්නේ කන්නේ ලග්න හිමියන් ගැන. ඉතින් ඔයා කන්නේ ලග්නයෙන් උපන් කෙනෙක්ද? එහෙනම් ඉතින් මේ රීඩින් එක ඉවර වෙනකම් මාත් එක්ක ඉන්න. මේ රීඩින් එක අවසානයේ මම ඔයාලා වෙනුවෙන් ඒන්ජල් මැසේජ් එකක් අරගෙන ආවා. එහෙනම් ඉතින් කන්නේ ලග්න හිමියනි බලන්නකෝ මම මේ කියන කරුණ ඔයාට මැච් වෙනවද කියලා. එහෙනම් ඉතින් අපි යමු කන්නේ ලග්නයෙන් උපන් ඔයා ගැන බලන්න. ඕනම දෙයක් අලුත් විදියට හිතලා අලුත් විදියට කරන්න පුළුවන් කෙනෙක් තමයි ඔන්න කන්නේ ලග්නයෙන් උපන් ඔයා. ඒ වගේම ඔයාට පුළුවන් වැඩක් හරි ලස්සනට පිළිවෙලට කරන්න. ඔයාගේ වැඩත් හරි නීට්. හැබැයි ඔයාට වැඩක් කරන්න වෙලාවක් යනවා. ඔයාට ඕනේ වෙලාව අරගෙන හරි කමක් නැහැ. ඒක ලස්සනට පිළිවෙලට ඉවර කරන්න. ඔන්න ඒ නිසාම ඔයාගේ වැඩවලට අනිත් අයත් ඉතින් කැමති. මොකද ඔයාගේ වැඩ ගොඩක් පිළිවෙලයි, ගොඩක් නීට්. ඔන්න ඉතින් ඔයා මොනවා හරි තෝරගනිද්දී උනත් ඔයා ඒක කරන්නෙත් හොඳට හිතලා. ඔයා ආවට ගියාට දෙයක් තෝරගන්නෙත් නැහැ. ඔන්න අපි හිතමු ඔයා සොප් එකකට යන ඇඳුමක් බලන්න. ඔයා ඉතින් ඇඳුම් බලනවා. ඔයාට හරියන ඔයාට ගැළපෙන ඇඳුමක් තියෙනවද කියලා. ඔයාට ගැළපෙන ඇඳුමක් තිබ්බොත් ඔයා ඉතින් ඒක අතට අරගෙන බලනවා. මේකේ ඩැමේජ් මොනවා හරි තියෙනවද? ඔයාට හරියටම හරියනවද කියලා. ඒ විතරක් නෙවෙයි ඉතින්. ඔයත් එක්ක කවුරු හරි යාළුවෙක් එහෙම ආවනම් එහෙම නැත්තම් යාළුවෝ දෙතුන් දෙනෙක් එහෙම ආවත් ඔයා මොකද දන්නවද කරන්නේ? ඔයා එයාලගෙනුත් අහනවා. ඔයාට මේ ඇඳුම ගැළපෙනවද කියලා. එහෙම අහලා බලලා ඔයාටත් හරි ගියොත් තමයි ඔයා ඉතින් ඒක ගන්නෙ. ඇඳුමක් විතරක් නෙවෙයි. ඕනම දෙයකදී ඔයා ඕනම දෙයක් තෝරගනිද්දි මෙහෙම තමයි. මං හරි නේද? ඔන්න කන්නේ ලග්නයෙන් උපන් ඔයාට හොඳ පාලන හැකියාවකුත් තියෙනවා. ඔයාට මොකක් හරි තනතුරක් බාර දුන්නොත් ඔයා ඒක ගොඩක් හොඳට කරනවා. ඔයා කෙලින් තීරණ ගන්නවා. ඔයා කාටවත් බය නැහැ. ඔයාව කාටවත් යටත් කරන්න හම්බ වෙන්නෙත් නැහැ. ඔන්න ඉතින් කන්නේ ලග්නයෙන් උපන් ඔයා අසාධාරණයට විරුද්ධව ඕන වෙලාවක නැගී සිටිනවා. ඔයාට අසාධාරණයක් වුණු තැන ඔයා කටවහගෙන ඉන්නේ නැහැ. ඔයා කතා කරනවා. ඔයාට විතරක් නෙවෙයි අනිත් අයට අසාධාරණයක් වුණත් ඔයා එයාලා වෙනුවෙන් වෙලී සිටිනවා. ඔයා නිහඬ චරිතයක් නෙවෙයි. ඔයා කතා කරන්න ගත්තොත් ආයි නවත්තන්නේ නැහැ ඉතින්. හැබැයි ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔයාට කෙනෙක්ගේ හොඳට වඩා පේන්නේ වැරදි, අඩුපාඩු. අන්නේ හේතුව නිසා ප්‍රශ්නක් ඇති වෙනවා ඉතින්. ඔන්න ඔයාට හරි ඉක්මනට තරහ එනවා. පුංචි දෙයටත් ඔයා තරහ ගන්නවා. ඔයාට කාට හරි මොනවා හරි කියන්න ඕනොත් ඔයා ඒක මුණටම කියනවා. එයාගේ හිතේ දෙයිද? එයා මාත් එක්ක තරහ වෙයිද? අන්න ඒ වගේ දේවල් ඔයා බලන්නේ නැහැ. ඔයාට හිතුනොත් ඔයා ඕනම දෙයක් මුණටම කියනවා. හැබැයි ඉතින් ඔයා කියන සමහර දේවල් වලින් අනිත් අයගේ හිතත් රිදෙනවා. අන්න ඒ නිසා වචන පාවිච්චි කරද්දී ඉතින් කන්නේ ලග්නේ ඔයා පරිස්සම් වෙන්න. ඔන්න ඉතින් ඔය දේවල් තමයි කන්නේ ලග්නයෙන් උපන් ඔයාගේ ගතිගුණ. එහෙනම් ඉතින් දැන් අපි යමු ඔයාට ලැබිලා තියෙන ඒන්ජල් මැසේජ් එක මොකක්ද කියලා අහන්න. ඔන්න ඉතින් කන්නේ ලග්නයෙන් උපන් ඔයාට ඒන්ජල් මැසේජ් එකක් දෙන්න ඇවිල්ලා ඉන්නේ. දිරිමත් කිරීමට අධිපති දේවදූතයා. එහෙම නැත්නම් ඒන්ජල්. ඉතින් මේ ඒන්ජල් ඔයාව දිරිමත් කරනවා. ඔයාගේ අපරකාරවලද මුණ දෙන්න. ඉතින් මේ ඒන්ජල් කියනවා අනිත් අයගේ දුකේදී එයාලට උදව් ඕන වෙලාවදී ඔයා එයාලා ළඟින්ම ඉන්නව නේද? අන්න ඒ වගේ එයාලත් ඔයාට පිට වෙනවා. ඔයාගේ අපරකාර ජය ගන්න. ඉතින් ඔයාට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. අන්න ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ අපරකාර සාර්ථකව ජය ගන්න. ඔන්න ඕක තමයි ඉතින් ඔයාට ලැබෙන ඒන්ජල් මැසේජ් එක වෙන්නේ.
එහෙනම් ඉතින් ඔයා වෙනුවෙන් ආපු මේ ඒන්ජල්ට අපි පින් දෙමු. අපි කරපු හැම පිනක්ම මේ ඒන්ජල්ට ලැබිලා එයාව තව තවත් බලවත් වෙන්න කියලා ඔන්න අපි ඉතින් පින් දෙමු. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි.